මං හිතන්නේ ඉතිහාසයයි ආදරයයි හැම දෙයක්ම එකට එකතු වෙච්ච දවසක් කියලා මට හිතෙනවා. ඇත්තටම දේවි කුසුමාසන චිත්‍රපටය දිහා බැලුවහම එක දෙයක් පැහැදිලි. ඉතිහාසය කියන්නේ මොනවද? ඉතිහාසයේ මැද්දෙන් ලස්සන කතාවක් හදන්න පුළුවන්. ඒ කතාව කොහොමද ආදරණීය කතාවක් කියලා මං හිතනවා. දේවි කුසුමාසන ජයන්ත චන්ද්‍රසිරි කියන අධ්‍යක්ෂකවරයා මොන පැත්තෙන් ගත්තත් ලස්සන කතාන්දරකාරයෙක්. ඒ කතාව ඉතිහාසයට සාධාරණ ඉෂ්ට කළා. මනුෂ්‍ය හැඟීම් වලට අසාධාරණයක් ඉෂ්ට කළා. ශ්‍රී ලාංකීය වීරත්වය ඒ තුලට මුසු කරලා ලස්සන කතාවක් හදලා තියෙනවා. ලාංකීය ප්‍රේක්ෂකයෝ කාලාන්තරයකට පස්සේ මේක ආදරයෙන් වැළඳගනි කියලා. නිෂ්පාදනයේ තියෙන දැලන්තකම ඉතිහාසය ડોකියුමන්ටරි එක. වාර්තා චිත්‍රපටයක් විතර නෙමෙයි මේක අරගෙන ඉන්නේ. ඒ තුල ආදරණීය මනුෂ්‍ය හැඟීම් ශ්‍රී ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච ගැඹුරු දේශපාලන පරිගැනීම්, හුවමාරු කිරීම, ආදරය කිරීම මෙසියල්ල මුසු කරලා. ඒක තමයි මං කිව්වේ අර කතාවක් ඉතිහාසය තුලින් ගෙතීම ඉතිහාසයේ වාර්තා කිරීමට වඩා වෙනස් දෙයක්. මට ආසම දේ ඉතිහාසය ලස්සනට කතාවක් ඇතුලින් කොහොමද ගත්තේ කියන එක. ඒක නිර්මාණාත්මක ගැඹුරු දෙයක්. මං කියන්නේ දේවි කුසුමාසන චිත්‍රපටය සහ ලයිකා නිෂ්පාදන කියන මේ සුසංයෝගය ශ්‍රී ලාංකීය සිනමාවට අලුත් කරු ලකුණක් වෙයි කියලා. ඒ හින්දා අනිවාර්යෙන්ම ඇවිල්ලා චිත්‍රපටය බලන්න. මේක සිංහල සිනමාවේ එක්තරා අඳුරු යුගයක නිමාවක් තනිටුහන් කරන සිනමාපටයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.